දැන් බලන්න අපි කරපු ටික. එක පැත්තකින් ආර්ථිකය ස්ථාවර කළා. අනිත් පැත්තෙන් අස්ථාවර වෙන්න බලපෑපු දේශපාලන සංස්කෘතිය වෙනස් කළා. අනිත් පැත්තෙන් නෑ බෑ කියන්නේ නැතුව දංකුඩ ටික හූරලා හරි හැම දිනාටම සහන ටිකක් දුන්නා. මේ අපි ආර්ථිකය හදලා නෙවෙයි තව හදනවා. ඊට පස්සේ බැලුවා මේ ටික ඔක්කොම කරනකොට නිකන් අපිටත් කම්මැලි. මාස 4ක් විතර ගිය ජොලියක් නැහැ. ඊට පස්සේ අපිට හිතුණා අර හෝඩිය පන්ති කරපු සෙල්ලමක් කරන්න. කංකම්බූරු සින්සිඤ්ඤෝරු. ඊට පස්සේ අපි පටන් ගත්තන්නේ සෙල්ලම කරන්න. දැන් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ගමේ ඉස්කෝලේකට හොඳ විදුහල්පතිවරයෙක් ආවොත් මොකෝ වෙන්නේ? විදුහල්පති හොඳ නම් ළමයි හොඳයි. කොණ්ඩේ කොටට කපනවා, කලිසම හොඳට අඳිනවා. නියපොත ටික කපලා කොල්ල වෙලාවට එනවා. හැබැයි විදුහල්පති අප්සෙට් නම් මොකෝ වෙන්නේ? විදුහල්පති බැංකු හොරෙක් නම් ඉතින් ආයි ඉස්කෝලේ අප්සෙට්. විදුහල්පතිතුමිය විස්කි රජින කියනවා නම් ආයි හිතන්න ඕනේ නැහැ. දැන් හොඳ විදුහල්පති කෙනෙක් ආවා. ඇවිල්ලා මොකද කරේ? ඇවිල්ලා බලනකොට මේ ඉස්කෝල ටිකක් දඩබ්බර ළමයි හිටියේ. ওই කැලණියේ එක ළමයෙක් හිටියා මිරිස් කුඩු ගහන. ළමයා ටිකක් දඩබ්බරයි. ගම්පහ ළමයෙක් හිටියා කප්පම් ගන්නවා. රත්නපුරේ ළමයෙක් හිටියා ළමයාගේ නම දන්නේ නැහැ. ඉස්කෝලේම දන්නේ චොකා මල්ලි කිව්වට පස්සේ තමයි දන්නේ. එහෙම ටිකක් දඩබ්බර ළමයි හිටියේ. විදුහල්පතිතුමා ඇහෙල්ල කිව්වා ඒ දඩබ්බරකම් පුතේ ඉස්සර විදුහල්පතිලත් එක්ක ඒක නිසා දැන් එහෙම බෑ අපි කංකම්බූරු සින්සිඤ්ඤෝරු සෙල්ලම කරමු. ඉතින් විදුහල්පතියර ඇහුවා කංකම්බූරු සින්සිඤ්ඤෝරු මං කියන දේ අහනවද? දැන් අර නරක ළමයි හොඳට හැදිලා කිව්වා අහනවා. එහෙනම් ඉස්කෝලේ හොඳ ළමයි තුවක්කු ආයුධ ගෙදර තියාගන්නේ නැහැ. ඔය බාරගත්ත සියලුම ආයුධ ටික ගායි ගෙනල්ලා බාර දෙන්න කියලා කිව්වා. අර දරුවෝ බෑ කිව්වද? ඒ ඉස්සර බෑ කිව්ව තියාගත්තා. යෝෂිත ගාව 3-7 ගෙනෙත් දුන්නා. අන්න අර දරුවෝ ටික කොහොම ආයුධ ටික ගෙනෙත් බාර දුන්නා. දෙවනි පාර ඇහුවා සින්සිඤ්ඤෝරු කංකම්බූරු මං කියන දේ අහනවද කියලා ඇහුවා. අහනවා කියලා කිව්වා. එහෙනම් හොඳ ළමයි ආණ්ඩුවේ වාහන තියාගන්නේ නැහැ. ඒව ගෙනෙල්ලා ගෝල් පේස් එකෙන් තියන්න කියලා කිව්වා. අනේ අර නරක ළමයි ටික කොහොම වාහන ටික ගෙනෙල්ලා ගෝල් පේස් එකේ තියලා යතුරු ජනාධිපති මන්දිරයට බාර දීලා පස්ස පැත්තේ අත පිහදාගෙන ගියා. දැන් අපි කියන්නේ නරක ළමයි කියලා. නෑ නරක ළමයි නරක විදුහල්පති ඉන්නකොට. එහෙමයි විදුහල්පතිවරේ හොඳ නම් එහෙම ළමයි හොඳයි. තුන්වෙනියට ඇහුවා කංකම්බූරු සින්සිඤ්ඤෝරු මං කියන දේ අහනවද කියලා. අහනවා කිව්වා. එහෙනම් රජයේ ගෙවල් අරගෙන ඒවට ලයිට් අරගෙන ඒවට ගෑස් අරගෙන ඒවට පොලිසියෙන් දාගෙන ඉන්නක වැරදි හොඳ ළමයි වගේ නිල නිවාස බාර දෙන්න කියලා කිව්වා. ඔය අම්පාරේ හිටියා පී දයාරත්න කියලා හිටපු ඇමතිවරයෙක් මැරිලා ඇටකටු පොළවට දිය වෙලා. හැබැයි නිල නිවාසේ බාර දුන්නේ අවුරුදු 49කට පස්සේ. කොහොමද ගහපු කතරේ? කොහොමද මේ පාර ගහපු කතරේ? අවුරුදු 49ක් යනකම් නිලෙන් ආවා කොලෙන් ආවා කොලෙන් ආවා නිලෙන් ආවා බංගලා ගත්තේ නෑ. හැබැයි අපිට ගහපු කතරෙන් වසර 49කට පස්සේ නිල නිවාස බාර දෙනවා. නුවරඑළිය එක മന്ത്രിවරයෙක් නිල නිවාස බාර දුන්නේ අවුරුදු 18කට පස්සේ. 18කට පස්සේ දැන් බලන්න ආයුධ ටික බාර දෙනවා. නිල නිවාස ටික බාර දෙනවා. ඒ විතරක් නෙමෙයි වාහන ටික බාර දෙනවා. ඒ විතරක් නෙමෙයි අපි කිව්වා ඔයාලගේ ළමයි ඔක්කොම ඉන්නේ පිටරට. බන්දුල ගුණවර්ධනගේ දරුවා රටේ ඉන්නේ. ප්‍රසන්න රණතුංගගේ දරුවා රටේ ඉන්නේ. තිස්සත් නායකගේ දරුවා රටේ ඉන්නේ. ඉතින් තාත්තලා මෙහෙ තනියෙන් ඉන්නවා දරුවෝ එහෙ දුක් විඳිනවා. ඒකෙන්ද අපි කිව්වා ඒක හොඳ නෑ. ඒක නිසා තාත්තලා ගාව දරුවෝ ඉන්න ඕන දරුවටත් කාන්සි. ඒ රටේ ඉන්න දරුවෝ ගෙන්න ගන්න කිව්වා. ආන් ඔක්කොම දරුවෝ දැන් ගෙන්නලා තිනෝ රටට. දැන් බලන්න ගහපු ගතරේ ආයුධ ටික බාර දෙනවා. නිල නිවාස ටික බාර දෙනවා. පිටරට සැප ගන්න හිටපු තානාපතිවර läගලා හිටපු දරු නාම ටික නැවත ගේනවා. එහෙම තමයි. ඒ නිසා මේ වෙනස කියන්නේ පොඩිපඩු වෙනසක් නෙමෙයි. මහා දැවැන්ත වෙනසක්. ඒක දැත්තෙන් පටන් ගත්තේ. ඉතින් මෙන්න මේ ගමන ඉස්සරහට යන්න ඕන. ඒ ගමන